ආයුබෝවන් හැමෝටම මිරමී ෆැෂන් ඇකඩමි YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ cloth 3D භාවිතා කරලා simple summer dress එකක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. මේ ඩිසයින් එක හදාගන්න මම basic pattern එකක් base එක විදිහට use කරනවා. ඉතින් අපි දැන් step by step බලමු මේ dress එක හදාගන්නේ කොහොමද කියලා. cloth 3D එකේ UK size 4 ඇවට එකට basic pattern එක මම හදාගෙන තියෙනවා. මේ pattern එකේ front සහ back pieces දෙකම තමයි අපේ dress එක develop කරගන්න base එක විදිහට භාවිතා කරන්නේ. දැන් අපිට අවශ්‍ය style එකට ගැලපෙන විදිහට ඒව modify කරගමු. දැන් අපි bodies එකේ shape එක වෙනස් කරමු. මට මේ dress එකට simple සහ feminine සමා look එකක් අවශ්‍ය නිසා neckline සහ shoulder area එක adjust කරනවා. මෙතනදී internal line සහ pattern point භාවිතා කරලා අපිට අවශ්‍ය shape එක create කරගන්න පුළුවන්. front සහ back දෙකම adjust කරනකොට දෙපැත්තේ balance එක හොඳින් check කරන්න ඕනේ. shape එක හදාගත්තට පස්සේ garment එක ඇවට එක මත simulate කරලා fitting එක බලන්න ඕනේ. back pattern එකේ shape එක adjust කරලා dress එකේ back එකට වෙනස් look එකක් ලබා දෙන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. නමුත් මම මේ කොටස ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. මොකද අලුතෙන් cloth 3D පටන් ගන්න කෙනෙකුට complex වෙන්න පුළුවන් නිසා. ඉදිරියේදී වෙනම වීඩියෝ එකක් වගේ මේ පිළිබඳව මම පැහැදිලි කරන්නම්. දැන් අපි ඉදිරි කොටස් ටිකට යමු. දැන් dress එකේ shoulder strap දෙක හදාගන්නවා. මේ සඳහා rectangle tool එක භාවිතා කරලා strap එකේ දිග සහ පළල අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ straps දෙක ඇවට එකේ shoulder area එකට place කරලා front සහ back bodies එකට connect කරන්න ඕනේ. මෙතනදී strap එක දෙපැත්තෙන්ම එකම position එකේ තියෙනවද කියලා check කරන එක වැදගත්. මට මේක summer dress එකක් නිසා skirt එකට ටිකක් loose එකක් දෙන්න අවශ්‍යයි. ඒ නිසා skirt pattern එකේ width එක වැඩි කරගන්න ඕනේ. දැන් අපි skirt එක ඉහළ කොටස සමග connect කරන්න ඕනේ. අපි cloth 3D වලින් හදපු dress එකේ final look එක කොහොමද තියෙන්නේ කියලා බලමු. මේ තියෙන්නේ අපේ dress එකේ final look එක. ඉතින් අද අපි මේ design එක ලස්සනට complete කරගත්තා. ඔයාලටත් මේ වගේ cloth 3D fashion designs ඉගෙන ගන්න කැමති නම් අපේ මිරමී fashion academy එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. ස්තුතියි.